ඉවසලා බැරිම තැන තවදුරටත් ඉවසලා හොඳ රිසල්ට් එකක් ගත් අවස්ථා ඔබේ ජීවිතයේ තියෙනවද? එක ධනවත් කාන්තාවක් මල් ප්‍රදර්ශනයකින් ලස්සන මල් පැලයක් ගෙනාවා. මේ මල් පැලය ගෙනල්ලා හිටෙව්වා. කාලයක් තිස්සේ මේකට සාත්තු කළා. හැබැයි මල් පැලේ ලොකු වුණෙත් නැහැ, මල් පිපුණෙත් නැහැ. තවත් කාලයක් බලාගෙන හිටියා. ප්‍රතිඵලයක් නැහැ. තවදුරටත් බලාගෙන හිටියා. ඒත් ප්‍රතිඵලයක් නැති තැන මෙයා මේ මල් පැලේ ගලවලා විසි කළා. මේක දැකපු මේ ගෙදර වැඩ කරන කාන්තාව මේ මල් පැලේ අරගෙන ගිහිල්ලා එයාගේ ගෙදර හිටෙව්වා. හිටවල කාලයක් බලාගෙන හිටියා. මෙයත් අවුරුදු කිහිපයක් බලාගෙන හිටියත් ප්‍රතිඵලයක් අත්තුන්නේ නැහැ. හැබැයි මෙයාගේ විශ්වාසය නැති වුණේ නැහැ මේ මල් පැලේ ගැන. එක වසන්ත කාලයක් ආවා. මේ මල් පැලේ වේගයෙන් වැඩෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ මල් පැලේ ලස්සනට මල් පිපෙන්න පටන් ගත්තා. එදා ඉඳන් හැම දවසකම මේ මල් පැලේ මල් පිපුණා. හැමදාම ලස්සනට එයාගේ ගුළු ගෙවත්තම ලස්සන කළා. මුළු ගෙවත්තම සුවඳවත් කළා. මේක දැක්ක අර ධනවත් කාන්තාව. ඇය ඇහුවා තමන්ගේ ගෙදර වැඩ කරන කාන්තාවගෙන් මොකද්ද ඔබ මෙතෙක් මේ ගැන බලාපොරොත්තු තියාගත්ත රහස කියලා. ඇය කිව්වා මගේ බලාපොරොත්තු ගැන මට තිබ්බ විශ්වාසය තමයි මේ සියල්ලට පදනම් වුණේ කියලා. ඔබත් පැහැදිලි ඉලක්කයක් එක්ක දිග ගමනක් යනවා නම් ඔබේ විශ්වාසය අඩුවක් නොකර තියාගන්න. අනිවාර්යයෙන්ම ඔබේ විශ්වාසය ඔබේ බලාපොරොත්තු වලට තවරුවට පස්සේ ඔබට පුළුවන් ඕනෑම ගමනක් සාර්ථකව ගිහිල්ලා ජයග්‍රහණයකින් ඒ ගමන කෙලවර කරන්න.